හරි. තමයි එතකොට මේ අද අපි කතා කරන්න යන්නේ අපේ සිලබස් එකේ අන්තිම පාඩම. ඒ කියන්නේ පදාර්ථ හා විකිරණය පාඩමේ තියෙන අන්තිම කොටස වෙන අංශු භෞතික විද්‍යාව පාඩ එක. එතකොට අංශු භෞතික විද්‍යාව නැත්නම් පාටිකල් ෆිසික්ස් කොටස. එතකොට මේක ඇවිල්ලා 2019 අවුරුද්දේදී තමයි අපේ සිලබස් එකට අලුතෙන් දාන්නේ. ඒ කියන්නේ අතන මේක තමයි ක්වොන්ටම් භෞතික විද්‍යාව නැත්නම් නූතන භෞතික විද්‍යාවෙන් අපේ සිලබස් එකට තියෙන එකම කොටස. ඒතකොට ඊට කලින් ඉගෙන ගන්න හැම පාඩමක්ම වගේ ඒ කියන්නේ ඕල්ඩ් ෆිසික්ස් එක නැත්නම් නිව්ටන් ෆිසික්ස් වලට අදාළ කොටස් ගොඩක් නේ අපි ඉගෙන ගන්න. එතකොට නූතන භෞතික විද්‍යාවට අදාළ වෙන කොටස මේක ඇත්තටම. එතකොට මේක තමයි සිලබස් එකට දාපු එක සෑහෙන්න වටිනවා. මොකද දැන් මේ වෙද්දී ලෝකේ සෑහෙන්න අංශු ප්‍රමාණයක්, ඒ කියන්නේ අපි දන්නේ නැති අංශු ප්‍රමාණයක් සෑහෙන්න හොයාගෙන තියෙනවා, ලොකු ප්‍රමාණයක් හොයාගෙන තියෙනවා. එතකොට මේ වෙද්දිත් ඇත්තටම තවදුරටත් අලුත් අලුත් ඒවා තව තව අංශු තියනවාද කියලා චෙක් කරන ගමන් තියෙන්නේ. එතකොට ඒ හොයන විදිය ගැන අපි පස්සේ කතා කරමු. දැන් මේක සම්පූර්ණයෙන්ම ඒක ගැන කතා කරනවට වඩා අපි පුළුවන් තරම් මේකේ ඒවා දැනගන්න ඕන කාරණා ටික කතා කරන්න තමයි යන්නේ. එතකොට මේ වෙද්දි දැන් ඔයා මේ පාටිකල් ෆිසික්ස් පාර්ට් එක ඉගෙන ගන්න කලින් පදාර්ථයේ මූලික දැනුම මේකකේ විදිහට ඔයා දැනගෙන ඉන්නේ අනිවාර්යෙන්ම ඉලෙක්ට්‍රෝනය, ප්‍රෝටෝනය සහ නියුට්‍රෝනය කියන තුන් දෙනා. ඊටත් කලින් පරම්පරාව ගත්තොත් එහෙම ගොඩක් වෙලාවට දැනගෙන හිටියේ පදාර්ථයේ මූලික දැනුම මේකකේ විදිහට පරමාණුව. එතකොට පසු කාලීනව හොයා ගන්නවානේ පරමාණු කියන කෙනා තව තව කොටස් වලට බෙදන්න පුළුවන්. ඒ කියන්නේ තව ඇතුලේ කට්ටිය ඉන්නවා. ඒ තමයි ඉලෙක්ට්‍රෝනය, ප්‍රෝටෝනය සහ නියුට්‍රෝනය. පැහැදිලිද? එතකොට මේ වෙද්දි ඒක තව දුරටත් තව අංශු වලට සෑහෙන දුරට බෙදිලා තියෙනවා කියලා හොයාගෙන තියෙනවා. අංශු සෑහෙන රාශියක් මේ වෙද්දි හොයාගෙන තියෙනවා. ඒකෙන් අපි සිලබස් එක ඇතුලේ තියෙන කොටස් ටික තමයි අපි සම්පූර්ණයෙන්ම කතා කරන්නේ. පැහැදිලිද? හරි. එතකොට මේ අංශු ගත්තාම ප්‍රධාන වශයෙන්ම මූලික කොටස් කීපයකට බෙදන්න පුළුවන්. මුලින්ම ඇත්තටම මූලික කොටස් දෙකකට බෙදන්න පුළුවන් අංශු ගත්තාම. අංශු කියන කෙනා අපිට මූලිකවම කොටස් දෙකකට බෙදන්න පුළුවන් මෙන්න මෙහෙම. සම්පූර්ණයෙන්ම ඇත්තටම මේ chart එක දැන් මම මෙතන ලොකු chart එකක් අඳිනවා. ඒ chart එක තමයි ඇත්තටම ඔයා දැනගන්න ඕන. මේ chart එක ඇතුලේ මම ඔයා දැනගන්න ඕන කාරණා සියල්ලම වගේ කියනවා. දැන් මේ වෙද්දී ඇත්තටම දැන් 2019 නේ මේක ඔයගොල්ලෝගේ සිලබස් එකට දාන්නේ. එතකොට ඔය 19 20 වගේ අවුරුදු වෙද්දී එහෙම ලොකු දෙයක් මේ පාටිකල් ෆිසික්ස් වලින් ඇහුවේ නැහැ. හරිද? ටිකක් ගැඹුරට ඇහුවේ නැහැ. දැන් එන්න එන්න දැන් 2025 වගේ වෙද්දී ටිකක් ගැඹුරට මේක සම්බන්ධ වහනවා. ඒ කියන්නේ ඇතුළත දේවල් සෑහෙන හාර උස්සන්න අරන් තියෙනවා. ඒ කියන්නේ ස්කන්ධ පව සංසන්දනය කරන වගේ ලෙවල් එකකට අවිල්ල තියෙනවා. එතකොට අන්න ඒ වගේ ලෙවල් එකකට අපිට ඉගෙන ගන්න වෙනවා මේ කෑල්ල. ඒ කියන්නේ ස්කන්ධ පව සංසන්දනය කර කර මේ අංශුන්ගේ අපිට ඉගෙන ගන්න වෙනවා. පැහැදිලිද? හරි. එතකොට සම්පූර්ණයෙන්ම මේකේ ෆුල් ඇනලයිසිස් එකක් කරනවා. මේක සම්බන්ධව දැනගන්න ඕන කාරණා සියල්ලම කතා කරනවා. පැහැදිලිද? එතකොට මේක බැලුවාම හොඳට නැති ඔයාට අංශු භෞතික විද්‍යාව සම්බන්ධව දැනගන්න ඕන ඔක්කොම කාරණා ටික මම මෙතන කතා කරනවා. හරිද? හරි. අංශු ගත්තහම ප්‍රධාන වශයෙන්ම කොටස් දෙකකට බෙදන්න පුළුවන්. එකක් ෆර්මියෝන, ෆර්මියෝන, ෆර්මියෝන අනිත් එක නා බෝසෝන. හරිද? ෆර්මියෝන බෝසෝන. බෝසෝන. හරිද? ෆර්මියෝන බෝසෝන. හරිද? මේ ෆර්මියෝන කියලා කියන්නේ ඔරිජිනල් ඇත්තටම පදාර්ථමය අංශු තමයි මේ ෆර්මියෝන කියලා කියන්නේ. අංශු කිව්වම ඔයාලට මතක් වෙන්නේ ඇත්තටම පදාර්ථයනේ. හරිද? පදාර්ථයේ හැදිලා තියෙන අංශු ටිකන්නේ මතක් වෙන්නේ. හරිද? එතකොට මේ ෆර්මියෝන කියලා කියන්නේ ඇත්තටම ඔයා බලාපොරොත්තු වෙන අංශු, කියන්නේ පදාර්ථමය අංශු ටික තමයි මෙතන තියෙන්නේ. හරිද? පදාර්ථමය අංශු ටික. එතකොට මේ බෝසෝන කියලා කියන්නේ ලෝකයේ මේ වෙද්දී අපි සලකන ප්‍රධාන බල හතරක් තියෙනවා. කියන්නේ මූලික බල හතරක් තියෙනවා. අන්නේ මූලික බල හතර නිර්මාණය වෙන්න උවමාරු වෙන අංශු විදියට. ඒ කියන්නේ ඒගොල්ලොන්ගේ අතර උවමාරු වෙන මම ඒක පස්සේ කතා කරන්නම්. සම්පූර්ණයෙන්ම මූලික බල නිර්මාණය වෙන්න හේතු වෙන අංශු జాතියක් විදිහට තමයි මේ බෝසෝන වර්ගය හඳුන්වන්නේ. පැහැදිලිද? හරි. මම අතන්ට එන්න කලින් මේ ටික කතා කරලා ඉන්නම්. එතකොට ෆර්මියෝන ගත්තාම මේක තමයි මම කිව්වේ මොනවද? මේක තමයි කෙලින්ම පදාර්ථමය අංශු. හරි? මේක කෙලින්ම ඔරිජිනල් පදාර්ථමය අංශු. පදාර්ථමය අංශු ටික තමයි මේ තියෙන්නේ. හරිද? රයිට්. එතකොට ෆර්මියෝන ගත්තාම ආයෙම කොටස් දෙකකට බෙදෙනවා. හරි? ෆර්මියෝන ගත්තාම ආයෙම කොටස් දෙකකට බෙදෙනවා. එකක් ක්වාක්ස් අනිත් එක ලෙප්ටෝන් කියලා. පැහැදිලිද? ක්වාක්ස් සහ ලෙප්ටෝන් කියලා තමයි ආයන කොටස් දෙකකට බෙදෙන්නේ. ක්වාක්ස් ලෙප්ටෝන්. හරිද?
මෙන්න මෙතන quarks අංශු. ඒ කියන්නේ පදාර්ථමය අංශු ප්‍රධාන පාර්ට් දෙකයි නැත්නම් ප්‍රධාන කොටස් දෙකයි. quarks අංශු තියෙනවා, lepton අංශු තියෙනවා. මෙතන quarks අංශු 6ක් තියෙනවා. quarks අංශු 6ක් තියෙනවා. lepton අංශු 6ක් තියෙනවා. හරිද? lepton අංශුත් 6ක් තියෙනවා. එතකොට සරලවම fermion අංශු සම්පූර්ණ කීයක් තියෙනවද ඒගොල්ලෝ? එතකොට fermion ඔක්කොම 12ක් තියෙනවානේ. fermion ඔක්කොම 12ක් තියෙනවා. හරිද? fermion ඔක්කොම 12යි. ඒක තමයි quarks 6කට සහ lepton 6කට බෙදෙන්නේ. හරි නේද? හරි. ඊට පස්සේ මෙන්න දැන් මම ලියන්නේ නැහැ quarks අංශු 6. තව දෙයක්. මෙන්න මෙතන quarks කියන පට්ටිය ඔයාට කවදාකවත් තනි තනියෙන් හම්බෙන අංශු જાතියක් නෙවෙයි මේ ඉන්නේ. පැහැදිලිද? ඒ කියන්නේ quarks කියන කට්ටිය ඔයාට කිසිම දවසක තනි තනියෙන් හොයාගන්න හම්බෙන්නේ නැහැ. මම මෙතන ලියනවා quarks අංශු 6 දෙනා කවුද කියලා. ඒගොල්ලොම ඔයාට කිසිම දවසක තනියෙන් හම්බ වෙන්නේ නැහැ. ඒක හොයාගෙන දෙන්නේ මේ විදිහට ඒගොල්ලෝ ඉන්නේ සෙට් පිටින් කියලා තමයි කියන්නේ. ඒ කියන්නේ සෙට් කියලා කියන්නේ මේ අංශු කවුරුම හරි එක්ක සෙට් වෙලා අර පැක් විදියට තමයිලු ඉන්නේ. පැහැදිලිද? ඒක රාශිය වෙලා නිකන් කල්ලි කල්ලි විදියටලු ඉන්නේ. පැහැදිලිද? හැබැයි මේ ලෙප්ටෝන කියන කට්ටිය වාට තනි තනියෙන් හම් වෙනවා. ඒගොල්ලෝ අවුලක් නැහැ. ඒගොල්ලෝ එහෙම කල්ලි විදියට ඉන්නේ නැහැ. ලෙප්ටෝන තනි තනියෙන් වාට දැක ගන්න හම් වෙනවා. හරිද? ඒක අවුලක් නැහැ. ඒතකොට ඒකත් ලියන්න. මේගොල්ලෝ සෙට් පිටින් ඉන්නේ. හරිද? සෙට් විදියට ඉන්නේ. මේගොල්ලෝ තනියෙන් ඉන්නවා. පැහැදිලිද? මේගොල්ලෝ තනියෙන් ඉන්නවා. ඒකත් ලියමු ඉතින්. මේගොල්ලෝ තනියෙන් ඉන්නවා. හරිද? තනියෙන් ඉන්නවා. වැඩේ පැහැදිලිද? තනියෙන් ඉන්නවා. ඔන්න ලියනවා quarks අංශු 6. quarks අංශු 6 මම ලියනවා. අංශු 6 මතක තියාගන්න හොඳට මේක ලස්සනට කියවෙන අංශු 6ක් තියෙනවා. හරි ලස්සනට කියවෙන අංශු 6ක් තියෙනවා. ඒකෙන්ද එනම අමාරු නෑ මේක පාඩම් කරගන්න. කිසිම අවුලක් වෙන්නේ නැහැ ඒකෙන් කරා. හරි. එන මාරම අමාරු අංශු 6ක් නෙවෙයි තියෙන්නේ. ලේසියෙම ඔළුවට යන අංශු જાති අංශු 6ක් තමයි මෙතන ඉන්නේ. හරිද? හරි. පළවෙනි එක්කෙනා up කියන කෙනෙක්. up කියන කෙනා. ඒක මම මෙතන පොඩියට ලියන්නම් up down මේක down කියලා කියවන්නේ. charm මම වෙන පාටකින් මේක ලියන්න නැත්නම් පැහැදිලි නෑ. හරි. up down charm strange top bottom. හරිද? ආයි කියනවා up down charm strange top bottom. හරි නේද? right. මේ කට්ටිය ලියන විදිය කිව්වොත් එහෙම මෙන්න මෙහෙම. up කියලා ලියවෙන්නේ. up down charm strange top bottom. හරි නේද? ඔන්න ඔහොම තමයි අංශු ටික එන්නේ. මේකේ ඔයාලා දැනගන්න ඕන දේවල් ටික මම දැන් කියන්නම්. මෙතන දැනගන්න ඕන දේ තමයි මෙන්න මේගොල්ලෝන්ගේ ඔයාගෙන් ආරෝපණ අහනවා. හරිද? ආරෝපණ. එන්න මතක තියාගන්න මෙන්න මේ උඩ තුන් දෙනා ඉන්නවනේ. එන්න මේ උඩ තුන් දෙනාගේ ආරෝපණය හරියටම ඉලෙක්ට්‍රෝනයේ ආරෝපණය වගේ ධන 3න් 2ක ගුණිතයක්. වැඩි පැහැදිලිද? ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝනයේ ආරෝපණය කීයද? විශාලත්වය ගත්තොත් ඒ කියන්නේ පරිමාගේ 1.6.2යි 10 19 වෙනි. හරිද? 10 19 වෙනි. එතකොට ඒ අගේ වගේ ධන 3න් 2ක්. හරිද? ඒ අගේ වගේ ධන 3න් 2ක්. මේකේ අගය. හරිද? මේකේ අගය හරියටම ඉලෙක්ට්‍රෝනයේ ආරෝපණය වගේ ඍණ 3න් එකක්. ඒ කියන්නේ අර 1.6.2යි 10 කූලොම් වගේ ඍණ 3න් එකක ගුණිතයක්. වැඩේ පැහැදිලිද? right. ඔන්න ආරෝපණ මේ තුන් දෙනාගේ. මේ තුන් දෙනාගේම ආරෝපණය මේක. මේ යට තුන් දෙනාගේම ආරෝපණය මේක. හරි නේද? right. ඊට පස්සේ මේ ළඟකදී මම කිව්වනේ මේ දැන් ළඟකදී ආපු ප්‍රශ්නවලදී මේගොල්ලෝගේ ස්කන්ධ බව සංසන්දනය කරා කියලා. එතකොට මතක තියාගන්න මේ quarks අංශු 6න් වැඩිම ස්කන්ධය තියෙන්නේ මෙන්න මෙයාට. හරිද? මේ තියෙන්නේ වැඩිම ස්කන්ධය. මේක වැඩිම කෙනා. පැහැදිලිද? දැන් මේක වැඩිම කෙනා. ස්කන්ධය වැඩිම කෙනා මෙයා. මේ 6 දෙනාගෙන් ස්කන්ධය අඩුම කෙනා මෙන්න මෙයා. පැහැදිලිද? ස්කන්ධය අඩුම කෙනා මෙන්න මෙයා. වැඩේ පැහැදිලිද? අප් එකේ තමයි ස්කන්ධය අඩුම වෙන්නේ. টොප් එකේ තමයි ස්කන්ධය වැඩිම වෙන්නේ. පැහැදිලිද? ක්ලියර්? හරි. ස්කන්ධය අඩුම කෙනා මෙයා. හරි ක්ලියර්? ස්කන්ධය අඩුම කෙනා මෙයා. right. ඊට පස්සේ ඔන්න ওই ටික තමයි අත්‍තරම මේ කට්ටියක දැනගන්න ඕන. ඒ කියන්නේ quarks අංශු 6 සම්බන්ධව ওই ටික දැනගත්තාම ඇති. හරි නේද? right. අපි යනවා දැන් lepton පැත්තට. lepton පැත්තට. මේ lepton 6 දෙනා. අර මම කියවනේ quarks අංශු කවදාකවත් මොනවා වෙන්නේ නැද්ද? ඔයාලට තනි තනියෙන් දැක ගන්න නම් වෙන්නේ නැහැ. ඒ කියන්නේ up අංශුවක් නැත්නම් මේ charm කෙනෙක් top කෙනෙක් ඔයාලට තනියෙන් හම්බෙන්නේ නැහැ. හරි තනියෙන් හම්බෙන්නේ නැහැ. මේගොල්ලෝ set විදිහට තමයි ඉන්නවා කියලා කියන්නේ. ඒ set ටික set වෙන විදිය අපි ඊළඟට කතා කරමු. මේක ආයි තව කොටස් දෙකකට බෙදෙනවා. අපි එතනදී ඒක කතා කරමු. හරිද? හරි. lepton ගත්තාම මේ lepton 6 දෙනා.
හරි ඔය ඉලෙක්ට්‍රෝන 6 දෙනා මේ ලෙප්ටෝන 6ට තමයි ඔයගොල්ලෝ දන්න අර ඉලෙක්ට්‍රෝනය කියන එකන අයිති වෙන්නේ. හරිද? ඉලෙක්ට්‍රෝනය අයිති වෙන්නේ ඉලෙක්ට්‍රෝන වලට. ඊට පස්සේ යට ඉන්නවා ඉලෙක්ට්‍රෝන නියුට්‍රිනෝව කියලා කෙනෙක්. හරිද? ඉලෙක්ට්‍රෝනය ඉලෙක්ට්‍රෝන නියුට්‍රිනෝව. මෙතන ඉන්නවා මියෝන කියලා නැත්නම් ඔක මුෝන් කියලා කියනවා. මියෝන නැත්නම් මියෝන නියුට්‍රිනෝව. මෙතන යන්නේ මියෝන නියුට්‍රිනෝව. හරිද? අංශුව ඉන්නවා යාගේ මේ නියුට්‍රිනෝව ඉන්නවා. අංශුව ඉන්නවා නියුට්‍රිනෝව ඉන්නවා. පැහැදිලිද? රයිට්. මේක ඉලෙක්ට්‍රෝනය මේක ඉලෙක්ට්‍රෝන නියුට්‍රිනෝව. මේක මියෝනය මේක මියෝන නියුට්‍රිනෝව. ඊට පස්සේ මේක මේක ටව් කියලා කියවන්නත් පුළුවන් මේක නියුට්‍රිනෝව. හරිද? නියුට්‍රිනෝව. මේක V අකුර නිකන් අර ඇද වෙලා වගේ ස්වරූපයක් තියෙනවා. හරිද? රයිට්. මේක ඉලෙක්ට්‍රෝනය මේක මියෝනය මේක මුෝන් කියලා කියන්න පුළුවන්. මේක නිකන් කියවන විදිහට ලිව්වොත් එහෙම මේක ඉලෙක්ට්‍රෝන එක දන්නවනේ. කියන්නේ ඊට මාදී ඉලෙක්ට්‍රෝන මේක මුෝන් ඔන්නෝම එක ලියවෙන්නේ. හරිද? මියෝන් කියන්නත් පුළුවන් මුෝන් කියන්නත් පුළුවන්. හරිද? මේක මේක ඒගොල්ලෝගේ නියුට්‍රිනෝ ටික. හරිද? මේක ඉලෙක්ට්‍රෝන නියුට්‍රිනෝව, මේක මියෝන නියුට්‍රිනෝව, මේක ටෝ නියුට්‍රිනෝව. හරි නේද? රයිට්. මේකෙදි ඔයා දැනගන්න ඕන කාරණා ටික මේගොල්ලෝගේ ආරෝපණය ගත්තාම මෙන්න මේ තුන් දෙනාගේ ආරෝපණය. උඩ තුන් දෙනාගේ ආරෝපණය ගත්තාම ඉලෙක්ට්‍රෝන ආරෝපණය අපි කොහොමද දන්නවනේ කීයද? ඉලෙක්ට්‍රෝන ආරෝපණය ඍණ E නේ. දැන් මෙතන මම E කියලා කියන්නේ කෙලින්ම අර අගය ඈ. E ගේ අගය කියලා කියන්නේ මෙන්න මේ අර ඉලෙක්ට්‍රෝන ආරෝපණය අගය 1.6.2 10 19 කුල මොන ඔය වැලියු එක තමයි මම E වලින් සංකේතවත් කරන්නේ. එතකොට මේ තුන් දෙනාගේම ආරෝපණය හරියටම ඉලෙක්ට්‍රෝන ආරෝපණයට සමානයි. හරි ඉලෙක්ට්‍රෝන ආරෝපණයට සමානයි. ඒ කියන්නේ ඍණ E විදියට තමයි සලකන්නේ. පැහැදිලිද? ඍණ E විදියට සලකන්නේ. මෙන්න මේ නියුට්‍රිනෝ ටික ඇවිල්ලා ඒගොල්ලෝ අනාරෝපිත අංශු විදියට තමයි හොයාගෙන තියෙන්නේ. ඒ කියන්නේ ආරෝපණයක් නැහැ. පැහැදිලිද? ආරෝපණයක් නැහැ. රයිට්. ඊට පස්සේ මේගොල්ලෝගේ ස්කන්ධ සංසන්දනය කරොත් මෙන්න මේ ඉලෙක්ට්‍රෝන 6 දෙනාගෙනුත් වැඩිම ස්කන්ධය තියෙන්නේ මෙන්න මෙයාට. පැහැදිලිද? වැඩිම ස්කන්ධය තියෙන්නේ ටෝ කෙනාට. ටෝ කියන අංශුවට ටෝ ඉලෙක්ට්‍රෝන එකට. ඒ කියන්නේ එයාගේ තමයි ස්කන්ධය වැඩිම වෙන්නේ. හරිද? එයාගේ තමයි ස්කන්ධය වැඩිම වෙන්නේ. ඊට පස්සේ මේ 6 දෙනාගෙන් ස්කන්ධය අඩුම වෙන්නේ මෙන්න මෙයාගේ. පැහැදිලිද? එයා තමයි ස්කන්ධය අඩුම කෙනා. වැඩේ පැහැදිලිද? රයිට්. ඊට පස්සේ වැදගත්ම දේ තමයි දැන් ෆර්මියෝන කියන පදාර්ථමය අංශු ටිකනේ මේ ක්වාර්ක්ස් ඉලෙක්ට්‍රෝන කියලා බෙදුවේ. හරිද? හරි. එතකොට මෙන්න මේ ෆර්මියෝන 12න් අංශු 12න්ම වැඩිම ස්කන්ධය තියෙන්නේ මෙන්න මෙයාට. ඒ කියන්නේ টොප් කියන අංශුවට තමයි වැඩිම ස්කන්ධය තියෙන්නේ. ඒක මතක තියාගන්න. ඒ කියන්නේ මම යන ඩබල් ඉතලයක් දාන්නම් මෙතන. මෙයාගේ තමයි මේ අංශු 12න්ම. ඒ කියන්නේ ෆර්මියෝන 12න්ම වැඩිම ස්කන්ධය තියෙන්නේ. වැඩි පැහැදිලිද? වැඩිම ස්කන්ධය තියෙන්නේ টොප් කියන අංශුවට. වැඩේ ක්ලියර්ද? රයිට්. ඔන්න ඒ ටික හරි. ඊට පස්සේ අපිට ආයෙම මේ ක්වාර්ක්ස් කියන කට්ටිය ආයෙම කොටස් දෙකකට බෙදන්න පුළුවන්. බැරියෝන සහ මීසෝන කියලා. වැඩි පැහැදිලිද? මේ ටික ආයෙම බෙදන්න පුළුවන් කොටස් දෙකකට බැරියෝන සහ මීසෝන කියලා. හරිද? බැරියෝන සහ මීසෝන. හරිද? ඒක මේසෝන් කියන්න පුළුවන්, මීසෝන් කියන්න පුළුවන්. ඒක කැමති විදියක් පැටලුවක් නැහැ. හරිද? රයිට්. මම ආයෙම කොටස් දෙකකට බෙදනවා මම ඒක. මේක මම මේක අපි ලියන්න. මෙයා තව බෙදෙන්නේ නැති හින්දා. මෙයා තව බෙදෙන්නේ නැහැ. මෙයාව අපිට ආයෙ බෙදන්න පුළුවන් කොටස් දෙකකට. ඒ කියන්නේ දැන් මේ බෙදෙන්නේ ක්වාර්ක්ස් කියලා කියන්නේ සෙට් පිටින් ඉන්න කට්ටියනේ. හරිද? ඒ කියන්නේ එකට එකතු වෙලා ඉන්න අංශු ටිකනේ මේ බෙදන්නේ. ඒකට එකතු වෙලා ඉන්න අංශු ಜಾති ටික ආයෙම කොටස් දෙකකට බෙදනවා. අපි මොකද? බැරියෝන් සහ මීසෝන් කියලා. හරිද? බැරියෝන සහ මීසෝන. බැරියෝන මීසෝන්. ඒක මීසෝන් කියන්න පුළුවන්, මේසෝන් කියන්න පුළුවන්. ඉංග්‍රීසි නේම් එක කියවන විදිය කියන එකට වෙනස් වෙනවා. හරි. මෙතන බැරියෝන කියලා කියන්නේ මතක තියාගන්න. බැරියෝන කියලා කියන්නේ වෙන මොකුත් නෙවෙයි. අර සෙට් පිටින් ඉන්න කට්ටියනේ. මේගොල්ලෝ මතක තියාගන්න බැරියෝන කියලා කියන්නේ ක්වාර්ක්ස් අංශු 3ක්. හරිද? ක්වාර්ක්ස් අංශු 3ක් එකට බැඳිලා හැදිච්ච අංශු జాතියක් තමයි මේ බැරියෝන කියලා කියන්නේ. හරිද? බැරියෝන කියලා කියන්නේ එකිනෙකට වෙනස් හරි එකම జాතිය හරි කොහොම හරි ක්වාර්ක්ස් අංශු 3ක්. මේ මෙන්න මෙතන ඉන්න 6 දෙනාගෙන් කැමති 3 දෙනෙක් එකට සෙට් වෙලා හැදිච්ච කට්ටිය තමයි මේ බැරියෝන කියලා කියන්නේ. එහෙනම් මම ඒක ලේසියට Q1 Q2 Q3 කියලා දාන්නම්. බැරියෝන කියන්නේ ක්වාර්ක්ස් අංශු 3ක් එකට එකතු වෙලා හැදිච්ච කෙනෙක්. මීසෝන කියලා කියන්නේ එතනත් කට්ටිය සෙට් වෙනවා. හැබැයි සෙට් වෙන්නේ කවුරුම හරි දෙන්නේ. ඒ දෙන්නගේ විශේෂත්වය තමයි එක්කෙනෙක් ක්වාර්ක්ස් කෙනෙක්, අනිත් එක්කෙනා එයාගේ ප්‍රතික්වාර්ක් කෙනෙක්. මොකද්ද ප්‍රතික්වාර්ක් කෙනෙක් කියලා කියන්නේ? ප්‍රතික්වාර්ක් කෙනෙක් කියලා කියන්නේ ලෝකේ දැනට හොයාගෙන තියෙනවා
ඕනම අංශුවකට හරිද ඕනම අංශුවකට ප්‍රතිඅංශුවක් කියලා එකක් තියෙනවා කියලා. පැහැදිලිද? ප්‍රතිඅංශුවක් තියෙනවා කියලා. එතකොට මේ ප්‍රතිඅංශුව අපි නම් කරන්නේ මෙන්න මෙහෙම. හිතන්න යම් කිසි කෙනෙක් ඉන්නවා. හරිද? යම් කිසි කෙනෙක් ඉන්නවා මේ ඉන්නේ මොකක් හරි අංශුවක් කියලා. හරි? අපි මෙයාව ගමු අප් කියන කෙනාව. මේ ඉන්නේ අප් නම් අප් කියන කෙනාගේ ප්‍රතිඅංශුව. හරිද? ඇන්ටි පාටිකල් එක. ඇන්ටි පාටිකල් එක අපි නිරූපණය කරන්නේ මෙන්න මෙහෙම U බා කියලා දාලා. ඒ කියන්නේ අදාළ කෙනාගේ ප්‍රතිඅංශුව නිරූපණය කරන්න අපි එයාගේ උඩින් මෙන්න මෙහෙම බා කියලා ඉරි කැලලක් ගන්නවා. වැඩේ පැහැදිලිද? එතකොට ඔයා කොහේ හරි මෙන්න මෙහෙම කෙනෙක් දැක්කොත් ඒකේ තේරුම මේ බාකුරක් දා මෙන්න මේ මුඩින් ඉරි කැලලක් ගහලා තියෙනවා දැක්කොත් ඒකේ තේරුම අදාළ අංශුවේ ප්‍රතිඅංශුවේ ඇන්ටි පාටිකල් එක. පැහැදිලිද? ඇන්ටි පාටිකල් එක. මොකක්ද ඇන්ටි පාටිකල් එකේ විශේෂත්වය? ඇන්ටි පාටිකල් එක කියලා කියන්නේ අර අංශුවට හැම අතින්ම සර්ව සමයි. ස්කන්ධය අතින් අනම්මනම් සේරම සර්ව සමයි. හැබැයි ලකුණෙන් හරියටම ප්‍රතිවිරුද්ධයි. ඒ කියන්නේ ආරෝපණයේ ලකුණ හරියටම ප්‍රතිවිරුද්ධයි. වැඩේ පැහැදිලිද? ස්කන්ධයත් සමානයි. ආරෝපණයේ විශාලත්වයත් සමානයි. හරියටම ආරෝපණයේ ලකුණ ප්‍රතිවිරුද්ධයි. වැඩේ පැහැදිලිද? ලකුණ ප්‍රතිවිරුද්ධයි. එහෙනම් දැන් දන්නවා අපි අප් කියන කෙනාගේ ආරෝපණය කීයද? ධන 3න් 2යි ඉන්නේ. එහෙනම් අබ්බා නැත්නම් අප් කියන කෙනාගේ ඇන්ටි පාටිකල් එකේ ආරෝපණය මෙයාගේම ඍණ උත්තරය. ඒ කියන්නේ ඍණ 3න් 2යි ඊ වෙන්න ඕන. වැඩේ පැහැදිලිද? යා ඍණ 3න් 2යි ඊ වෙන්න ඕන. ක්ලියර්? ඒ කියන්නේ මෙයා ධන 3න් 2යි ඊ වෙද්දි ඍණ 3න් 2ක් ඊ වෙනවා මෙයා. පැහැදිලිද? ওই විදිහටම දැන් මේ විදිහ හොයාගෙන තියෙනවා. දැන් ඕනම අංශුවකට ඇන්ටි පාටිකල් එකක් තියෙනවානේ. ඒ විදිහටම මේගොල්ලෝ හොයාගෙන තියෙනවා මොකක්ම හරි අංශුවක් එයාගේම ප්‍රතිඅංශුව නැත්නම් ඇන්ටි පාටිකල් එකත් එක්ක අපිට අර නිවැරදි විදිහට ඝට්ටණය කරන්න පුළුවන් නම් ඒ කියන්නේ ඒ දෙන්න එකතු කරන්න පුළුවන් නම් අපිට එයාගෙන් ශක්තියක් නිෂ්පාදනය කරගන්න පුළුවන් කියලා. පැහැදිලිද? ඔන්න ඔය concept එක හරහා තමයි සම්පූර්ණයෙන්ම ඔයගොල්ලෝ අහලාදී ටෙලිපොටේෂන් කියන concept එක එළියට එන්නේ. හරිද? ඒ කියන්නේ පදාර්ථයක් අතුරුදහන් කරලා ශක්තියක් බවට පරිවර්තනය කරන්න පුළුවන් ක්‍රියාවලිය නිර්මාණය වෙන්නේ ඔන්න ඔක හරහා. ඒ කියන්නේ යම්කිසි අංශුවක් එයාගේම ප්‍රතිඅංශුවත් එක්ක එකතු වුණොත්. හරිද? එකතු වුණොත් ඒක සම්පූර්ණයෙන්ම පදාර්ථයක් නැති වෙලා ශක්තියක් බවට පරිවර්තනය කරන්න පුළුවන් කියලා හොයාගෙන තියෙනවා. මේ විදිහේ සාර්ථක වර්තලා බලලක් තියෙනවා දැනට පාවිච්චි වෙනවත් එක්ක. සමහර තැන්වල යන්ත්‍ර සූත්‍රවල ඒකම ස්කෑනින් මැෂින් තියෙන ස්කෑන් මැෂින් සමහර ඒවා. අර ඒ වගේ ඔය එනර්ජි එක නිෂ්පාදනය කරන්න පාවිච්චි කරන වෙලාවල් තියෙනවා. හරිද? හරි ඊට පස්සේ මේ ඔය විදිහටම දැන් try කරන්න ඔය ටෙලිපොටේෂන් කියන ක්‍රියාවලිය හොයාගන්න. ඒ කියන්නේ මිනිස්සුන්ට ඔය වගේ ඒ කියන්නේ ලොකු පදාර්ථ වලට ඔය වැඩි කරන්න පුළුවන්ද කියන එක තාම පරීක්ෂණ මට්ටමේදී ඉන්නේ. එතකොට දැන් මම ගත්තොත් එහෙම මගේ මොකක් හරි ඇන්ටි කෙනෙක් ඇති. හරිද? ඒ කියන්නේ ඇන්ටි මැටර් එකක්. ඒ කියන්නේ ප්‍රතිපදාර්ථයක්. මගේම තව මොකක් හරි ලකුණෙන් ප්‍රතිවිරුද්ධ එකක් ඇතිනේ. හරිද? ඒතර මම සහ ඌ එකතු වුණොත් එහෙම මට පුළුවන් අතුරුදහන් වෙලා ශක්තියක් බවට පරිවර්තනය වෙන්න. වැඩි පැහැදිලිද? එහෙම තමයි concept එක දැනට හිතලා තියෙන්නේ. ඒක තාම ටෙස්ට් කරන ගමන්දී. පැහැදිලිද? ඒක එහෙම කරන්න පුළුවන්ද? හරිද? ඒක තාම හොයාගන්න ගමන්දී. හරිද? ඒක මේ වෙද්දි පරීක්ෂණ මට්ටමේව තියෙනවා. try කරන්න මේ වගේ දෙයක් කරගන්න. හරිද? මරු සොයා ගැනීමක් වෙනවා වැඩි කරගන්න පුළුවන් වුණොත්. හරිද? ඒක දැනගෙන අතුරුදහන් වෙලා තව තැනකින් මතු වෙන්නයි තියෙන්නේ. හරිද? right. එතකොට මේ ඔයාලා try කරන්න ඉතින් ඔයාගේ ඇන්ටි හොයාගන්න. හරිද? හරි ඇන්ටිත් එක එකතු වෙන්නේ නැති. right. right. එතකොට මේ බැරියෝන කියලා කියන්නේ මොකද්ද? පාක් සංශු තුනක් එකතු වෙලා හැදිච්ච කෙනෙක්. මීසෝන කියලා කියන්නේ මොකද්ද? මම කිව්වා වාකාංශුවක් සහ වාකාංශුවක් සහ කවුරුම හරි ප්‍රතිපාක්ෂාංශුවක්. ඒක එයාගේම ප්‍රතිඅංශුව වෙන්න ඕනේ නැහැ නේද? ඒ කියන්නේ මොකක් හරි Q1 කියලා කෙනෙක් Q1 ගෙම භායක වෙන්න ඕනේ නැහැ. කාගේ හරි වෙන කෙනෙක්ගේ ප්‍රතිඅංශුවක් වුණත් අවුලන්නේ නැහැ. පැහැදිලිද? ප්‍රතිඅංශුවක් වුණත් අවුලන්නේ නැහැ. ඒ කියන්නේ එයාගේම ප්‍රතිඅංශුව වෙන්න අවශ්‍ය නැහැ. කවුරුම හරි පාක් කෙනෙක් කාගේම හරි ප්‍රතිඅංශුවක් එක්ක. ප්‍රතිපාක් එකක් එක්ක තමයි සෙට් වෙන්න ඕනේ. වැඩි පැහැදිලිද? right. ඔන්න බැරියෝන සහ මීසෝන වල කතාව. එතකොට බැරියෝන වලට උදාහරණ ගත්තොත් මෙන්න මේක ඇතුලේ තමයි ඔයා දන්න ප්‍රෝටෝනය සහ නියුට්‍රෝනය කියන දෙන්න ඉන්නේ. පැහැදිලිද? ප්‍රෝටෝනය සහ නියුට්‍රෝනය කියන දෙන්න ඉන්නේ. right. ඒ දෙන්න තමයි උදාහරණ වෙන්නේ. බැරියෝන වලට. ප්‍රෝටෝනය සහ නියුට්‍රෝනය. හරි පැහැදිලිද? ප්‍රෝටෝනය සහ නියුට්‍රෝනය. මෙන්න මේගොල්ලෝන්ගේ වාක් සංයුතිය. වාක් සංයුතිය කියලා කියන්නේ අපි මෙන්න මේකට. ඒ කියන්නේ මේ තුන් දෙනා සෙට් වෙලා තියෙන්නේ කොහොමද? හරිද? ඒ සෙට් වෙලා තියෙන විදිහට අපි කියනවා වාක් සංයුතිය කියලා. නිකන් හිතලා කියන්න බලන්න. මේ ප්‍රෝටෝන වල සහ නියුට්‍රෝන වල ක්වාක් සංයුතිය මොකක් වේද? කියන්නේ ප්‍රෝටෝනයක අපි ආරෝපණය පොඩි කාලේ ඉඳන් දන්නවනේ. ඉලෙක්ට්‍රෝනයේ ආරෝපණයට සමාන ධන ආරෝපණයක් නේද? හරිද? ප්‍රෝටෝනයේ ආරෝපණය ඇවිල්ලා ඉලෙක්ට්‍රෝනයේ ආරෝපණයට සමාන ධන ආරෝපණයක්. ඒ කියන්නේ මුට උත්තරේ විදියට එන්න ඕන මොකද්ද? මුට උත්තරේ විදියට ධන e එකක් එන්න ඕන. හරිද? ධන e එකක් එන්න ඕන. හරිද? එතකොට නියුට්‍රෝනයේ ආරෝපණය අපි දන්නවා කීයද? නියුට්‍රෝනයේ ආරෝපණය බිඳුවයි. ඒ කියන්නේ කොහොම හරි මෙන්න මේ සෙට් එක එකතු වෙලා මේ සෙට් එක එකතු වෙලා මෙයාගේ ප්‍රෝටෝනයක ධන e හදන්න ඕන. ඊට පස්සේ නියුට්‍රෝනයක ඍණ e හද මේ බිඳුව හදන්න ඕන. පැහැදිලිද? හරි. එතකොට ඊළඟ කාරණාව තමයි ප්‍රෝටෝනය සහ නියුට්‍රෝනය කියන දෙන්නගේ ක්වාක් සංයුතියට දායක වෙලා තියෙන්නේ අප් සහ ඩවුන් කියන දෙන්න විතරයි. හරිද? අප් සහ ඩවුන් කියන දෙන්න විතරයි. එතකොට බැලුවම අපට තේරෙනවා
ප්‍රෝටෝන එක හදන්න පුළුවන් අපිට කොහොමද? මෙන්න මේ දෙන්නේ. ඒ කියන්නේ යූලා දෙන්නෙක් එක්ක D එකක් එකතු වුණොත් බලන්න මොකද වෙන්නේ කියලා. මෙයාගේ විපාක සංයුතියේ යූලා දෙන්නෙක් එක්ක D කෙනෙක් එකතු වුණොත්. හරිද? UUD බලන්න නිකන් හිතින් එකතු කරලා බලන්න. අපි කොහෙද එකතු කරන්නේ? මෙන්න මේ වගේ තැනක ඉනවාලු. මෙතන එකතු කරමු නිකන්. මේ වගේ තැනක. හරි. ප්‍රෝටෝන එක ලියන්න බලන්න. UUD නේ. UUD ලියලා බලන්න මොකද වෙන්නේ කියලා. U කියන්නේ මොකද්ද? ධන 3න් 2යි. හරිද? U කියන්නේ ධන 3න් 2යි. ධන 3න් 2යි E ධන ආයම ධන 3න් 2යි. D කියලා කියන්නේ ඍණ 3න් 1 නේ. D කියන්නේ ඍණ 3න් 1 නේ. අඩු කරනවා 3න් 1යි E බලන්න උසුළු කරලා ලස්සනට එනවා මේ. පොදු හරේ 3යි. පොදු හරේ 3යි. 3 ගත්තාම මොකද වෙන්නේ? මෙතන 2යි 2යි 4යි. 4න් එකක් 3යි. ආයෙම අඩු වුණාට පස්සේ උඩ 3 යටත් 3. 3ට 3 ගැටලා ගිහිල්ලා ධන E කියලා ලස්සනට උත්තරේ එනවා. වැඩි පැහැදිලි. ඒ තුන් දෙනා අසුළු කරාට පස්සේ ලස්සනට මට ධන E කියන උත්තරේ එනවා. ඒ විදිහටම මට මෙයාගේ කොහොක් සංගීත මෙහෙම ලියන්න පුළුවන්. පොතේ හිතලා බලන්න. මේක එනවා ලස්සනට හිතලා ගන්න පුළුවන් මේක. UDT. හරිද? UDT. දැන් බලන්න මේ. මෙයා ධන 3න් 2යි. U කියන කෙනා ධන 3න් 2යි. ඍණ 3න් 1 ඒවා දෙකක්. ඍණ 3න් 1 ඒවා දෙකක්. ආයෙ ලස්සනට කැපෙනව නේද ඒක? ඍණ 3න් 1 ඒවා දෙකක් කියලා කියන්නේ ආයෙ ඍණ 3න් 2යිනේ. ඍණ 3න් 2 ධන 3න් 2කට කැපිලා කියන ලස්සනට බිඳුව කියන උත්තරේ එනවා. වැඩි පැහැදිලිද? ඔන්න බැරි ඕන වලට අදාළ කතාව. හරි නේද? රයිට්. ඊට පස්සේ මීසෝන ගත්තාම මීසෝන වලට මේ ඉන්නවා සාමාන්‍යයෙන් අපේ උදාහරණ ටිකක් ඒව නම් ලොකුවට මතක තියාගන්න අවශ්‍ය නැහැ. හැබැයි මේක නම් අවුරුදු කීපයක්ම ඇහුවා. අවුරුදු කීපයක්ම ඇහුවා මේ දෙන්නගේ පාක් සංයුතිය ඔළුවේ දෙයින් ඕන. මීසෝන ගත්තාම මේවට උදාහරණ ඉන්නවා මෙන්න මෙහෙම ෆයෝන කේවෝන කියලා જાතියක්. හරිද? ෆයෝන් සහ කේවෝන් කියලා જાතියක් ඉන්නවා. ඒ කියන්නේ 5+ සහ 5- එකේ 5 0 එකකුත් ඉන්නවා. හරි? 5 0 එකකුත් ඉන්නවා. මේක ෆයෝන් කියලා කියන්නේ. මේක ෆයෝන් කියලා කියනවා. ෆයෝන प्लस K1 කියලා જાතියකුත් ඉන්නවා K+, K- මේවා K1 කියලා කියන්නේ. K1 හරි නේද? ෆයෝන සහ K1 හරි නේද? K1 හරි ක්ලියර්ද? රයිට්. ඔන්න මීසෝන වලට අදාළ කතාව. මේගොල්ලෝගේ පාක් සංගීතය නම් මම මතක තියාගන්න ඕනේ නැහැ. මේගොල්ලන්ට එක එක සංගීත එන්න පුළුවන්. නිකන් උදාහරණයක් කිව්වොත් එහෙම උදාහරණයක් මේගොල්ලෝගේ උදාහරණයක් කිව්වොත් මෙහෙම එකක්. පාක් සංගීතයක් නිකන් ලිව්වොත් එහෙම මේගොල්ලන්ට දාලා මේගොල්ලන්ට එන්න පුළුවන් නිකන් මෙන්න මේ වගේ ඒවා. UD බා ඊට පස්සේ U බා D ඔන්න ඔය වගේ ඒවා. ඒ කියන්නේ මොකක්ම හරි වාක්‍යාංශයක් එක්ක ප්‍රතිවාක්‍යාංශයක් සෙට් වෙන්නයි ඕන. හරි නේද? ඒතකොට මේගොල්ලෝගේ ආරෝපණය වාට ගන්න පුළුවන් ඒක ලේසියෙන්ම ගන්න පුළුවන්. ඔයාට කොහොම හරි දෙන කෙනෙක්ගේ වාක් සංගීතය හොයාගන්න පුළුවන්කම තිබ්බහම ඇති. මේක මතක තියාගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. දැන් U කියන්නේ කීයද? ධන 3න් 2යි. ධන 3න් 2යි D කියන්නේ කීයද? D කියන්නේ ඍණ 3න් 1නේ. ඒතකොට D බා කියන්නේ ධන 3න් 1යි. අන්න උන් දෙන්න එකතු කරලා වට උපි සඵලාරෝපණය ගන්න පුළුවන් වුණා නම් ඇති. වැඩේ ක්ලියර්ද? රයිට්. අන්න ඒ වගේ පොඩි සුළු පිළිලක් කරගන්නයි තියෙන්නේ. එතකොට ඒ ටික අවුලක් නැහැ. රයිට්. ඔන්න සම්පූර්ණයෙන්ම ෆර්මියෝන වල කතාව ඉවර කරා. හරි නේද? එතකොට ෆර්මියෝන සම්බන්ධව ඔයා දැනගන්න ඕන කාරණා ටික ඔච්චරයි. වෙන මොකුත් අවශ්‍ය වෙන්නේ නැහැ. හරි නේද? රයිට්. අපි යනවා දැන් බෝසෝන පැත්තට. හරිද? බෝසෝන. මම කිව්වා මේ බෝසෝන කියලා කියන්නේ මොනවද? පදාර්ථමය අංශු නෙවෙයි. අපේ තියෙනවා ලෝකේ දැනට හොයාගෙන මේ තියෙන ප්‍රධාන බල වර්ග හතරක්. ප්‍රධාන බල වර්ග හතරක් තියෙනවා. මම මෙතන මේ ලියන්නේ මේ ප්‍රධාන බල අතරේ ප්‍රබලතාවය අඩු වෙන පිළිවෙලට. හරිද? ප්‍රබලතාවය අඩු වෙන පිළිවෙලට තමයි මම මෙතන මේ ලියන්නේ මේගොල්ලොන්ග. හරිද? රයිට්. පළවෙනියා. පළවෙනිය ගත්තාම ප්‍රබල න්‍යෂ්ටික බල. හරිද? පළවෙනියා ප්‍රබල න්‍යෂ්ටික බල. ඒ කියන්නේ ප්‍රබලම බලය ලෝකේ දැනට හොයාගෙන තියෙන ප්‍රබලම බලය වෙන්නේ ප්‍රබල න්‍යෂ්ටික කියන කෙනා. ප්‍රබල න්‍යෂ්ටික බලය. ප්‍රබල න්‍යෂ්ටික. ප්‍රබල න්‍යෂ්ටික බලය. එවැනි එක විද්‍යුත් චුම්බක බලය. හරි විද්‍යුත් චුම්බක බලය කියලා කියන්නේ 아무තු බලයක් නෙවෙයි විද්‍යුත් හා චුම්බක බල කියන එක. හරිද? මේ දෙන්නම දෙවෙනි බල විදියට දාලා තියෙනවා. තුන්වෙනි එක දුබල න්‍යෂ්ටික. හරි දුබල න්‍යෂ්ටික. මෙයාට දුබල බල කියලාත් කියනවා. කෙලින්ම දුබල බල කියලාත් කියනවා. හරි? ඒකත් මතක තියාගන්න දුබල බල. හරි නේද? දුබල බල කියලාත් කියනවා කෙලින්ම. හරි? ඊට පස්සේ හතරවෙනියා තමයි ඔයගොල්ලෝ දන්න ගුරුත්වාකර්ෂණ බලය. ඌව ගණන් ගන්නවත් නෑ හතරවෙනියටම දාලා තියෙන්නේ. හරි නේද? ගුරුත්වාකර්ෂණ බලය.
හරි නේද? ඔය තියෙන්නේ ප්‍රබලතාවය අඩු වෙන පිළිවෙලට. හරි. එතකොට මෙන්න මේ පිළිවෙලට මොකද වෙන්නේ? මේ පහළට යන්න යන මේ පිළිවෙල මේගොල්ලෝගේ ප්‍රබලතාවය අඩු වෙනවා. පැහැදිලිද? ප්‍රබලතාවය අඩු වෙනවා. හරිද? හරි ඒක මතක තියාගන්න. මේ පැත්තට ප්‍රබලතාවය අඩු වෙනවා. හරි නේද? රයිට්. මේ බෝසෝන කියලා කියන්නේ මෙන්න මේ මූලික බල හතර හැදෙන්න නැත්නම් මේ මූලික බල නිර්මාණය වෙන්න ඒගොල්ලෝ අතර නිර්මාණය වෙන අංශු જાතියක්, ඒ කියන්නේ ඒගොල්ලෝ අතර හෝමාරු වෙන අංශු જાතියක් විදිහට අතරමැදි කාරක අංශු જાතියක් විදිහට තමයි එන්න මේ බෝසෝන කියන එක හඳුන්වලා දෙන්නේ. ඒක කිව්වහම එහෙම තේරෙන්නේ නැහැ නේ. උදාහරණයක් විදිහට ගුරුත්වාකර්ෂණ බලය කියන එක නිර්මාණය වෙන්නේ. දැන් අපි දන්නවනේ මොකක්ම හරි ස්කන්ධ දෙකක් අතර ගුරුත්වාකර්ෂණ බලය කියලා එකක් නිර්මාණය වෙනවා කියලා. ඒ කියන්නේ මෙතන වස්තුවක් තියෙනවා, මෙතන වස්තුවක් තියෙනවා. උන් දෙන්න මේ වගේ යම්කිසි පරතරයකින් තිබ්බට පස්සේ මේ දෙන්න අතර නිර්මාණය වෙනවා ගුරුත්වාකර්ෂණ බලයක්. කොහොමද මෙහෙම ආකර්ෂණ බලයක් ඇති වෙන්නේ? හරිද? මේගොල්ලෝ කියනවා මේ එක එක වස්තු දෙක අතර මෙන්න මේ වස්තු දෙක අතර නැත්නම් මේ ස්කන්ධ දෙක අතර යම්කිසි අංශ જાතියක් නිතර නිතර උවමාරු වෙවි ඉන්නවලු මේ දෙන්න අතර බලය නිර්මාණය වෙන්න. පැහැදිලිද? අන්න ඒකේ ප්‍රතිඵලයක් විදියටලු මේගොල්ලෝ අතර මෙන්න මේ කියන ගුරුත්වාකර්ෂණ බලය නිර්මාණය වෙන්නේ. ඒ විදිහටම ප්‍රබල න්‍යෂ්ටික කියලා කියන්නේ මොකක් හරි අර ප්‍රෝටෝන නියුට්‍රෝන අතර ඒ වගේ මොකක් හරි අංශු જાතියක් කොමාරු වෙනවලු. ඒ අංශු ටික මම කියන්නම්. ඊට පස්සේ විද්‍යුත් චුම්බක කියලා කියන්නේ ආරෝපණ අතර ඇතිවන බලයක්නේ. හරිද? ආරෝපණ අතර ඇති වෙන එකක්නේ. ඒ කියන්නේ ආරෝපණ නිසල නම් අපි කියන්නේ ඒක විද්‍යුත් බල. ආරෝපණ චලනය වෙනවා නම් ඒවා චුම්බක බල. හරි නේද? එතකොට අන්න ඒ වගේ ආරෝපණයක් සහ තව ආරෝපණයක් අතර හුවමාරු වෙනවලු යම්කිසි අංශු જાතියක් නොපෙනෙන. අන්න ඒවට තමයි අපි කියන්නේ මේ තමයි බෝසෝන අංශු කියලා. පැහැදිලි? අංශු වර්ග ටික තියෙනවා. මේ හතර දෙනාට වෙන වෙනම අංශු ටිකක් ඉන්නවා. පැහැදිලි? එතකොට දුබල බල කියලා ගත්තත් අරවම තමයි න්‍යෂ්ටික බල ප්‍රබල න්‍යෂ්ටික වගේම තමයි මේ අර නියුට්‍රෝන සහ ප්‍රෝටෝන අතර ඇතිවන හුවමාරු වෙන අංශු જાතියක් තියෙන්නේ. පැහැදිලිද? හරි. එතකොට බෝසෝන ගත්තාම මේ බෝසෝන අංශ ටික මම ලියන්නම් පිළිවෙලින්. ප්‍රබල න්‍යෂ්ටික. ප්‍රබල න්‍යෂ්ටික වලට ප්‍රබල න්‍යෂ්ටික බල නිර්මාණය වෙන්න හුවමාරු වෙන අංශ ටික තමයි මෙන්න මෙයා ග්ලූෝන් කියලා කියන්නේ. ග්ලූෝන් සිම්පල් G. මෙයා ග්ලූෝන් කියලා කියන්නේ. හරි ග්ලූෝන් කියලා කියන්නේ. ග්ලූෝන්. හරි මේක සිම්පල් කියන්නේ සිංහල ලියුවොත් එහෙනම් ග්ලූෝන් කියලා කියන්නේ මේ ග්ලූෝන. හරි ඒ ඇවිල්ලා මෙයාට ප්‍රබල න්‍යෂ්ටික බල ඇති වෙන්න හේතු වෙන අංශු જાතිය. ඊට පස්සේ විද්‍යුත් චුම්බක බල ඇති වෙන්න හේතු වෙන අංශු જાතිය ෆෝටෝන් කියලා කෙනෙක්. ෆෝටෝන්. ඒක ලියන්නේ ෆෝටෝන් මෙන්න මෙහෙම. ඒක ෆෝටෝන් කියලා කියන්නේ ෆෝටෝන් නැත්නම් ෆෝටෝන්. අන්න ඒක ෆෝටෝන. ෆෝටෝන කියලා අංශු જાතියක් කියවිලා විද්‍යුත් චුම්බක බල නිර්මාණය වෙන්න හේතු වෙන කෙනා. ඊට පස්සේ දුබල න්‍යෂ්ටික. දුබල න්‍යෂ්ටික බල වලට හේතු වෙන අංශු වර්ග දෙකක් අපි කතා කරනවා. එකක් ඉසෙඩ් බෝසෝන්. හරිද? ඉසෙඩ් බෝසෝන් සහ අනිත් එක්කෙනා W බෝසෝන්. W ප්ලස් මයිනස් කියලා දෙන්නෙක් ඉන්නවා. ඔන්නෝම ඉසෙඩ් බෝසෝන් කියලා කියන්නේ. මේ දෙන්න කියවන්නේම ඉසෙඩ් බෝසෝන් සහ W බෝසෝන් කියලා. හරිද? බෝසෝන් කියන නම දාලාමයි කියවන්නේ. පැහැදිලිද? බෝසෝන්. අනේ රයිට් බෝසෝන් කියලා කියවන්නේ. හරි නේද? රයිට් ඊට පස්සේ අන්තිමයා ගුරුත්වාකර්ෂණ බල ග්‍රැවිටන් කියලා අංශු જાතියක් කොමාරු වෙනවා කියලා කියන්නේ. පැහැදිලිද? ග්‍රැවිටන්. කැපිටල් G කියලා අපි දාමු. යා ග්‍රැවිටන්. හරිද? ග්‍රැවිටන් කියලා අංශු જાතියක් කොමාරු වෙලාලු එන්න මේ ගුරුත්වාකර්ෂණ බලය කියන එක නිර්මාණය වෙන්නේ. ඒ කියන්නේ මොකක් හරි ස්කන්ධ දෙකක් අතර හරි ස්කන්ධ දෙකක් අතර ග්‍රැවිටන් කියලා අංශු જાතියක් කොමාරු වෙනවා. වැඩේ පැහැදිලිද? රයිට්. ඔන්න ඔය ටික තමයි ඔයා ඇත්තටම මේ බෝසෝන සහ ෆර්මියෝන නැත්නම් මූලික අංශු ගැන දැනගන්න අවශ්‍ය කරන සියලුම කාරණා ටික. වැඩේ පැහැදිලිද? ඔන්න ඔච්චරයි ඔයා මුළු අංශු භෞතික විද්‍යාවෙම දැනගන්න අවශ්‍ය වෙන්නේ. ඔය ටික ඔයා ගුරුවේ තිබ්බනම් ඇත්තටම ගේමක් ගහගන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. පැහැදිලිද? ස්කන්ධ භාව මම ඔක්කොම සංසන්දනය කරා. එතකොට කාරණා සියල්ලම උතන තියෙනවා. හරි නේද? රයිට්. එතකොට මෙන්න මේ ආරෝපණ ආරම්මනම් මතක තියාගන්න ඕනේ. එතකොට ඔයාලට මොකක් හරි පාක් සංයුතියක් දුන්නොත් එහෙම ඔයාලට පුළුවන් වෙන්න ඕන එයාගේ ආරෝපණය හොයාගන්න, සඵල ආරෝපණය හොයාගන්න පුළුවන් වෙන්න ඕන. උදාහරණයක් නිකන් අපි එකක් කතා කරමු. හිතන්න ඔයාලට දෙනවා මෙන්න මෙහෙම මොකක් හරි පාක් සංයුතියක් හිතන්න U D bar S bar. ඔහොම එකක් දෙනවා කියලා හිතන්නකෝ. කවුරු හරි. හරිද? U D bar S bar නිකන් එකක්. එහෙම එකක් ඉන්නවද දන්නේ නැහැ මම නිකන් දුන්නේ. හරිද? මෙයාගේ ආරෝපණය හොයන්න කිව්වොත් එහෙම ඔයාලට ආරෝපණය හොයාගන්න පුළුවන් වෙන්න ඕන. හරිද? U කියන්නේ කීයද? ධන 3න් 2යි. හරිද? ධන 3න් 2යි ඊට එකතු වෙන්න ඕනේ කියලා. D කියන්නේ ඍණ 3න් 1යි E නේ. උගේ බා කියලා කියන්නේ ධන 3න් 1යි. හරිද? ධන 3න් 1යි E. ඊට පස්සේ S කියලා කියන්නේ ස්ට්‍රේන්ජ් එක. එයාගේ ඍණ 3න් 1යි E නේ. උගේ බා එක ඇවිල්ලා ධන 3න් 1යි. හරිද? අන්න ඒ විදිහට ඔන්න ඔකුන් ටික එකතු කරගන්නයි තියෙන්නේ. කීයද? පොදු හරය 3යි. පොදු හරය 3යි 2යි 3යි 4යි.
9ක් ධන 4යි ඉවෙදීම 3යි. වැඩේ පැහැදිලිද? ඔන්න ඔය වගේ ඔයාලට දෙන මොකක් හරි මේ කාක් සංයුතියක ආරෝපණය වාට හොයා ගන්න පුළුවන් වුණා නම් වැඩේ හරි. වැඩේ පැහැදිලිද? right. ඊට අමතරව මෙන්න මේවා පොඩ්ඩක් විශේෂයෙන් මතක තියාගන්න. අවුරුදු කිහිපයක්ම මේගොල්ලෝ ගැන අහුවා. හරි නේද? right. එහෙනම් ඔච්චරයි සම්පූර්ණයෙන්ම අංශු භෞතික විද්‍යාව සම්බන්ධව දැනගන්න ඕනේ.